හරිලා මම පටන් ගමු ඉලක්ක ගන්න. හරි ඉලක්ක ගන්න පටන් ගමු. හරි පටන් ගමු ඉලක්ක ගන්න. ඇති ටයිම් එක මේ ලියා ගන්න දුන්නා. ඔන්න ළමයි අපිට තුන්වෙනි ගාන කියන මෙන්න මේ විදියට. හරි තුන්වෙනි ගාන කියන මේ විදියට. පහත ඒතල රූපයේ තහඩු වර්ගඵලය හා B ඝන වස්තුවේ තහඩු පෘෂ්ඨ වර්ගඵල සලකන්න. හරි හරි අපි සලකමු. හරි අපි කියන්නේ මොකද්ද කියන්නේ? ඒතල රූපයේ භාවිතා කර B ඝන වස්තුව සාදාගත් පසු පියන සහිතයි කියලා වෙනම කියනවා. හරි පියනකුත් තියෙනවා. ඒතල රූපයේ භාවිතා කරලා පියන සහිත B තල රූපය හදා ගන්නවා. B ඝන වස්තුව හදා ගන්නවා. හදාගත්තට පස්සේ තවත් 25 තහඩු ප්‍රමාණයක් ඉතුරු වූයේ. මොකද්ද ළමයි කියන්නේ? මන් ළඟ රුපියල් 100ක් තියෙනවා. හරිද? මන් රුපියල් 80ක මොන හරි ගත්තනම් මන් ළඟ තව කීයක් ඉතුරු වෙනවද ළමයි? මන් ළඟ තව කීයක් ඉතුරු වෙනවද? තව රුපියල් 20ක් ඉතුරු වෙනවනේ. ඒතර මේ දෙපැත්ත සමාන කරන්න මම මොකද කරන්නේ? මන් ළඟ රුපියල් 100ක් තිබ්බා. මම රුපියල් 80ක දේවල් ටිකක් ගත්තා. හරිද? තව රුපියල් 20ක් මන් ළඟ ඉතුරු වුණානේ. ඉතුරු වෙච්ච ටික මම මේකට සමාන කරන්න මොකද කරන්න ඕනේ? මේ පැත්තට එකතු කරන්න. දැන් දෙපැත්තම සමානයි. මෙයා 100යි මේ දෙන සුළු වුණාම 100. ඒ වගේ තමයි කියන්නේ අපිට ගානෙත්. හරිද? ගානෙත් ඒ වගේ තමයි කියන්නේ. මෙන්න මෙයාගෙන් හරිද? මෙන්න මෙයාගේ වර්ගඵලයෙන් අදනාලු ඝන වස්තුවක් මෙන්න මේ විදියට. හරිද? පෘෂ්ඨ වර්ගඵලය මෙච්චර ඝන වස්තුවක් හදනවලු. හැදුවට පස්සේ 2.5 ප්‍රමාණයක් ඉතුරු වෙනවලු. එහෙනම් මෙයාව හැදුවට පස්සේ තවත් ඉතුරු වෙනවා නම් ඒක මොකද කරන්නේ? සමාන කරගන්න. මේ පැත්තේ ඉතුරු ප්‍රමාණය එකතු කරන්න. තේරෙනවද? කීපද තේරෙනවනේ? මල්ලක 100ක් තිබ්බා 80ක් වියදම් කරා නම් ඉතුරු 20යි නම් දෙපැත්ත සමාන කරලා මම මේ 20 මෙහෙට එකතු කරන්නේ බෑ. ඒ වගේ තමයි මල්ලක මෙහෙම ඍජුකෝණාංශයක් තිබ්බා. මෙයාගේ වර්ගඵලයෙන් මේ වගේ ඝන වස්තුවක් හදලා තව මෙච්චරක් ඉතුරු වෙනවා නම් දෙපැත්ත සමාන කරන මම එක මේ පැත්තට එකතු කරන්න. හරි ඉතුරු වෙන ප්‍රමාණය හැමතිස්සෙම එකතු කරන්න ඕන. හරි. එහෙනම් ඔය ගාන හදමුද? ඍජුකෝණාංශයේ වර්ගඵලය. අර ඍජුකෝණාංශයේ වර්ගඵලය අපිට කියන්නේ යාගේ දිග 3යි 5x ලු පළල x ලු. එයාගේ වර්ගඵලයෙන් තමයි හදන්නේ මොකද්ද? මෙන්න මේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ තියෙන සිලින්ඩරය. සිලින්ඩරය අරය අපිට කියන x ලු. අරය x ලු. හරිද? අපිට යාගේ උස කියනවා x ධන 4යි. ගාන බලනකොල x ධන 4යි. එයාවත් හැදුවට පස්සේ තව කොච්චර ඉතුරු ළමයි? තව 2.5 ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එහෙනම් ධන 2.5. දැන් ආදේශ කරලා හඳුන් බලන්න. මෙයාගේ නම් දිග වැඩි කිරීම පළල ඒ කියන්නේ 3යි 5x ගුණ කරන්න ඕනේ s එක. සමානයි සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? පියනය පතුලය කියන්නේ 2යි 5r වර්ග. අරය කියන්නේ මෙයාගේ x නේ. එහෙනම් 2යි 5x වර්ග. 2යි 5x වර්ග. හරිද? එකතු කිරීම 2යි 5 අපේ හරි සූත්‍රය මොකක්ද? සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය 2යි 5r වර්ග දන 2යි 5rh. ඕකනේ. මුළු පෘෂ්ඨ වර්ගඵලය පියනය පතුල ඔක්කොම තියෙනවනේ මේකේ. එතකොට මේ r වෙනුවට අපි ආදේශ කරනවා x. මේ r වෙනුවට අපි ආදේශ කරනවා x. මේ h වෙනුවට අපි ආදේශ කරනවා x ධන 4. ගානේ දීලා තියෙන්නේ එහෙම. එහෙම ආදේශ කරනවා. එතකොට මෙයා 2 5 r කියන්නේ x. මෙයාගේ h කියන්නේ උස කියන්නේ x ධන 4. හරි. ආයෙත් එකතු කිරීම 2යි 5. හරි. දැන් ළමයි මම කියලා දෙනවා පද වෙන් වෙන්නේ කොහොමද? සමාන කිරීමකින් හෝ ධන ලකුණකින් හෝ ඍණ ලකුණකින්. හරිද? පද වෙන් වෙන්නේ සමාන කිරීමෙන් හෝ ධන ලකුණෙන් හෝ ඍණ ලකුණෙන්. එතකොට මෙතන පද කීයක් තියෙනවද? සමාන කිරීම මේ පැත්තේ එක පදයක් තියෙනවා 1යි. මේ පැත්ත තව පදයක් ධනෙන් වෙන් වෙලා තියෙනවා 2යි. මෙතන තව පදයක් ආයෙත් ධනෙන් වෙන් වෙලා තියෙනවා 3යි. මේකයි 4යි. ඔක්කොම පද කීයක් තියෙනවද ළමයි? පද 4ක් තියෙනවා. හරි. එහෙනම් සුළු කිරීම කරද්දී පද 4ටම පොදුවේ සමානව සලකන්න ඕනේ. කාටවත් කුඩම්ම සැලකිලි දාන්න බෑ. හරි. එහෙනම් මේ ටික සමානව සලකන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මේ පැත්තේ ෆයිට් මෙයාගේ ෆයිට් කැපෙන්න ඕනේ. මෙයාගේ ෆයිට් කැපෙන්න ඕනේ. මෙයාගේ ෆයිට් කැපෙන්න ඕනේ. එක්කෙනෙක් හරි ෆයි නැත්තම් ෆයි කපන්න බෑ. ඔක්කොගේ ෆයි තියෙන නිසා ෆයි කපලා දාතයි. හරි. දැන් මට දෙක කපන්න බෑ.
මෙයාගේ දෙක තියෙනවා, මෙයාගේ දෙක තියෙනවා, මෙයාගේ දෙක තියෙනවා. හැබැයි මුගේ දෙක නෑ. වැරදි තේරුම් ගන්න එපා. හරි. මුගේ මේ දෙක කියන ඉලක්කම නැහැ. ඒක නිසා මේක කපන්න බෑ. හරි. එතකොට මොකද්ද වෙන්නේ? දැන් අපි සුළු කරමු. මෙයා ගත්තොත් 3x වර්ග සමානයි මෙයා ගත්තොත් 2x වර්ග. එකතු කිරීම මෙයා 2x ගුණ කරන්න ඕනේ බරහන. ඒ කියන්නේ 2x ගුණ කරන්න ඕනේ x ධන 4. මෙයා ධන 2. දැන් සුළු කරමු. 3x වර්ග සමානයි 2x වර්ග ධන මෙයා ගුණ කරාම 2x වර්ග වෙනවා ධන 4 2 8x වෙනවා ධන 2. හරි. දැන් පාපාර 3x වර්ග සමානයි 4x වර්ග ධන 8x ධන 2. හරි. එතකොට මොකක්ද වෙන්නේ? මේ පැත්තේ 3x වර්ග තියෙන්නේ. මේ පැත්තේ ඉන්න 4x. හරිද? පොඩ්ඩක් ඉන්න. පළල 4x මොකේද? මම ගන්න බෑ. අග්ගා දැනුවත් කරන්නේ වගේ හරි. හරි. පළල x නෙමෙයිලු පළල 4x. මෙතන පළල 4x. මේ පළල 4x හරි. එහෙනම් මෙයාත් 4x වෙනවා. එතකොට ළමයි දැන් මේකේ දෙක කපන්න පුළුවන්. දෙකට කපන්න පුළුවන්. කොහොමද කැපෙන්නේ? හරි. කොහොමද කැපෙන්නේ? මේ පැත්තේ දෙකට හරිද? මේ පැත්තේ දෙකයි. ආයෙත් මේ පැත්තේ දෙකයි. ආයෙත් මේක දෙකෙන් බෙදුවොත් දෙකයි. ඔය දෙක කැපිලා යනවා. හරි. එතකොට අපිට මොකක්ද වෙන්නේ? දැන් හරිනේ ආදේශය. හරි. දැන් සුළු කරොත් 3 වරක් 2 6ix. හරි 3 වරක් 2 6ix වෙනවා. මේ පැත්ත x වර්ග වෙනවා. ධන මේ පැත්ත x වාරයක් x ධන 4 ධන මෙයා 1 කැපිලා ගියාම 1. හරි. එතකොට 6ix සමානයි 6x වර්ග සමානයි x වර්ග ධන ආයෙත් x වර්ග ධන 4ix ධන 1. හරි. සුළු කරමු. 6ix වර්ග සමානයි x වර්ග s වර්ග කියන්නේ 2x වර්ග ධන 4ix ධන 1. හරි. ඔක්කොම පට්ටිය මම මේ පැත්තට ගන්නවා. එතකොට 6ix වර්ග ඍණ 2x වර්ග ඍණ 4ix ඍණ 1 සමානයි බිඳුව. ලකුණ මාරු වෙලා ගමන් මේ පැත්තට එද්දීන්නේ. ඔක්කොම පට්ටිය මේ පැත්තට ගත්තා. එතකොට ධන සංඛ්‍යා මේ පැත්තට ඍණ වෙනවා. 6x වර්ගයෙන් ඍණ 2x වර්ගයක් ගියාම 4x වර්ග වෙනවා. අඩු කිරීම 4ix අඩු කිරීම 1 සමානයි බිඳුව. හැමතිස්සෙම ළමයි පුරුදු වෙන්න. හරිද? හැමතිස්සෙම පුරුදු වෙන්න. හරිද? මෙන්න මෙයාව. හරිද? හැමතිස්සෙම මෙන්න මෙයාව නියතයක් ඒගෙන x විදිහට තියාගන්න. ඒක මෙතන ඉස්සරහ සංඛ්‍යා තියාගන්න බලන්න එපා. හරි මෙතන ඉස්සරහ සංඛ්‍යා දාගන්න යන්න එපා. හැමතිස්සෙම මෙයාව නිකන් x වර්ග විදිහට තියාගන්න බලන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? 4ෙන් බෙදන්න ඕනේ. එහෙනම් බෙදමු. අවුලන්නේ බෙදමු. මෙයාවත් 4ෙන් බෙදනවා. මෙයාවත් 4ෙන් බෙදනවා. මෙයාවත් 4ෙන් බෙදනවා. මෙයාවත් 4ෙන් බෙදනවා. හරි. බෙදුවා පස්සේ අපිට උත්තරේ නම මොකද්ද? 4ට 4 කැපිලා x වර්ග අඩු කිරීම 4ට 4 කැපිලා 1x. හරි. අඩු කිරීම 1 යට 4 1 යට 4 සමානයි බිංදුව 4ෙන් බෙදුවම බිංදුවම තමයි වෙනසක් වෙන්නේ. 1 යට 4 සමානයි බිංදුව. හරි. ටක් ගාලා ළමයි ගාන ලියාගෙන ඔතන ගන්න. ඔන්න අපි සමීකරණයක් හදාගත්ත ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල. හරිද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සමීකරණයක් හදාගත්තා. ඊට පස්සේ වර්ග පූර්ණ මේක සුළු කරන්න තියෙන්නේ. ටක් ගාලා ඔය රූපයෙන් රූපේ මතකෙන් ගත්ත විදිය. මේ ඍජුකාශ වර්ගඵලය සමානයි සිලින්ඩරයේ වර්ගඵලය ධන 25. හරි. 25. හරි. ආයෙ ටික දාලා ටක් ගාලා මෙතන හදාගන්න විනාඩියක් දෙන්න. ටක් ගාලා දාන්න.
හරි ඇති වෙලාව හරිද? එතකොට අපිට ආයෙ මෙන්න මෙහෙම ගන්න. අපිට ආවා මෙන්න මේ වගේ බව පෙන්වීම. ගානේ ඔකට බව පෙන්වන්න කියලා මේ පාර ගාන දීලා නැහැ. හරිද? ගානේ ඔකට බව පෙන්වන්න කියලා ගාන දීලා නැහැ මේ පාර. එතකොට ඔයාලට ආවේ x වර්ගය ඍණ 1x ඍණ 4න් 1 සමානයි බිඳුව. ඔයාලට ගානේ දීලා තියෙනවා ළමයි වර්ගමූල අගයක් වර්ගමූල 2 සමානයි 1.41 කියලා. වර්ගමූල 2 සමානයි 1.41 කියලා දීලා තියෙනවා. හරි? එහෙනම් සුළු කරන්නයි තියෙන්නේ දැන්. අපේ වර්ග පූර්ණ ක්‍රමයට යන්න. සෝරි. හරි වර්ග පූර්ණ ක්‍රමයට ගියොත් මුලින්ම මොකද කරන්නේ? පද තුනක් තියෙනවා. තුන්වන පදය සමාන කිරීමෙන් එහා පැත්තට අරන් යනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? x වර්ගය ඍණ 1x සමානයි ධන 4න් 1. x වර්ගය ඍණ 1x සමානයි ධන 4න් 1. හරිද? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මැද පදයේ පැත්තකින් ලියා ගන්න කිව්වා. ඔන්න ලිව්වා. එයාව දෙකෙන් බෙදන්න කිව්වා. ඔන්න බෙදුවා. අන්න ඒ ආපු උත්තරේ වර්ග කරන්න කිව්වා. දෙකෙන් බෙදුවා. ඒක එහෙම තියලා වර්ග කරා. ඒ කියන්නේ එකේ වර්ගයේ එකමයි ළමයි දෙකේ වර්ගය කියන්නේ 4යි. එකේ වර්ගය කියන්නේ එකමයි දෙකේ වර්ගය කියන්නේ 4යි. ඔන්න වර්ග කරාම ආව උත්තරයක්. අන්න ඒ උත්තරයට මොකද කරන්න කිව්වේ? සමාන කිරීමෙන් දෙපැත්තටම එකතු කරන්න කිව්වා. හරි එහෙනම් එකතු කරමු. x වර්ගය ඍණ 1x ධන 4න් 1 සමානයි ආයෙත් එකතු කරන්න මේ පැත්තට ධන 4න් 1. හරි ඊළඟට මම මොකද කිව්වේ? වරහනක් දාන්න කිව්වා. වරහනට වර්ග කරපු සංඛ්‍යා දෙක වර්ග ලකුණ නැතුව ලියන්න කිව්වා. එහෙනම් වර්ග කරපු සංඛ්‍යා දෙක මොනවද ළමයි? එකක් අපිට x වර්ගය අනිත් එක අපිට භාග්‍ය වර්ගය. හරි එහෙනම් ඒකේ වර්ග නැතුව ලිව්වොත් x ලියත හැකි භාගය ලියත හැකි. ඔන්න ලිව්වා. හරි ඊට පස්සේ මැද පදේ ලකුණ දාන්න කිව්වා. මැද පදේ ඍණ නිසා මෙතන ඍණ දැම්මා. ඊළඟට මේ දෙකම වර්ග නිසා වර්ග ලකුණ දාන්න කිව්වා. සමානයි මේ පැත්තේ සුළු කිරිල්ලක්. හරය සමානයි 4ම තමයි 1 1 එකතු කරාම කීයද ළමයි? 1 1 2යි. ඒ කියන්නේ දෙකේව 1යි මෙහා දෙකෙන් බෙදුවොත් 2යි අපිට දෙකෙන් එකක් කියලා. හරි. එහෙනම් x ඍණ භාගය සමානයි x ඍණ භාගය වර්ගය සමානයි දෙකෙන් 1යි. හරි. දැන් ළමයි මොකද කරන්නේ? වර්ගය අයින් කරන්න. මේ පැත්තේ වර්ගය අයින් කරොත් මේ පැත්තට මොකද දාන්න ඕනේ? ඒක වර්ග අයින් කරාම මොකද දාන්නේ? වර්ග මූලයක් දානවා. වර්ග අයින් කරන වර්ග මූලය දානවා. එහෙනම් මේ පැත්තටත් වර්ග මූලය දාන්නම ඕනේ. හරි. වර්ගයට වර්ග මූලය කැපෙනවා x ඍණ භාගය සමානයි. හරිද? එකේ වර්ග මූලය කියන්නේ ළමයි. එකේ වර්ග මූලය කියන්නේ එකමයි නේද? ඇයි? එක හැදෙන ගෝල එක වැඩි කිරීම එකන්නේ. එකේ වර්ග මූලය කියන්නේ එකමයි එතකොට. ඒතර එකේ වර්ග මූලයක් තියෙනවා. දෙකේ වර්ග මූලයක් නැහැ. එයා මේ විදිහටම තිබ්බා. ඍණ දෙක එහා පැත්තට ගියාම මොකද්ද වෙන්නේ? ඍණ දෙක එහා පැත්තට ගියාම ධන දෙකක් වෙනවා. හරි සෝරි ඍණ භාගය එහා පැත්තට ගියාම ධන භාගයක් එනවා. ඔන්න එහෙනම් අපිට s කියා ගේනවා. හරිද? s කියා ගේ වෙනවා මේ විදිහට. හරිද? අපිට s කියා ගේනවා x සමානයි 1යට වර්ගමූල 2 ධන භාගය x සමානයි 1යට වර්ගමූල 2 ධන භාගය කියලා. එතකොට අපිට ගානේ දීලා තියෙන වර්ගමූල දෙකම තමයි 1.41 කියලා. එහෙනම් ලස්සනට මෙයාව සුළු කරලා ආන්සර් එක ගන්න පුළුවන්. හරිද? වර්ගමූල දෙකට ආදේශ කරා අරග ආදේශ කරලා සුළු කරලා ගන්නයි තියෙන උත්තරේ. හරි? අග්ගාර ආදේශ කරලා සුළු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. මෙතන දැන් ආදේශ වර්ග පූර්ණිනවන ඉගෙන ගන්න ඕනේ. වර්ග පූර්ණ ඉගෙන ගන්න ආදේශවන් කරගන්න පුළුවන් අන්තිමට සුළු කරලා උත්තරේ දාන්න. හරි? ඔන්න වර්ග පූර්ණ ගත්ත ක්‍රමේ ටක් ගාලා ගාන ලියා ගන්න උතන දෙනක. ගාන ලියන්නේ ඒතර ඔයගොල්ලෝ මැද ගාන තියෙනවා. මැද ගාන ඔයගොල්ලෝ හදන්න. හරි? ඒක ටිකක් ලොකු සුළු කිරීම තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ලස්සන ගාන උත්තරේ එනවා. හරි? දශම නම්මන සුළු කරලා ගන්න අන්තිමට පූර්ණ සංඛ්‍යාවලින් උත්තරේ එන්නේ. හරි? මැද ගාන. ඒ ගාන හෝම්වර්ක් එක. ඊළඟට අපි යන දත්ත නිරූපණයට ඊළඟට
ටියුට් එකේ ළමයි ටියුට් එකේ තියෙනවා දත්ත නිරූපණය පොඩි හැදින්වීම් ටිකක්. හරිද? ටියුට් එකේ දෙන දත්ත නිරූපණය පොඩි හැදින්වීම් ටිකක්. මාතය. හරිද? මාතය කියන්නේ මොකද්ද? දත්ත සමූහයක වැඩිම ගාණක් යෙදී ඇති අය ගණන. හරිද? ඒ කියන්නේ ඔයාලගේ ප්‍රන්ති ප්‍රාන්තරවල දීලා දෙනන්නේ මේ විදිහට ප්‍රන්ති ප්‍රාන්තරයක් දීලා දෙනන්නේ. හරි? මේක ඇතුලේ ටයිම් එක. ටයිම් එක ඇතුලේ. ලියා ගන්න ඕන කට්ටිය ඉන්නවද? නෑනේ ටයිම් එක ඇතුලේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි? එතකොට ඔයාලට මෙන්න මෙහෙම වෙනවනේ ප්‍රන්ති ප්‍රාන්තර 10 20 20 30 40 40 50 50 60 ඕකේ මේ වගේ සංඛ්‍යාතයක් දෙනවා ඕගොල්ලන්ට 8යි 4යි 3යි 10යි 1යි ඔහොම දෙනවනේ අන්න ඔය සංඛ්‍යාතේ හරිද ඔන්න ඔය සංඛ්‍යාතේ වැඩිම අගය මෙයාගේ නම් වැඩිම අගය 10 නේ වැඩිම අගයට අදාළව හරිද වැඩිම අගයට අදාළව පන්ති ප්‍රාන්තරය ඒ කියන්නේ වැඩිම අගයට අදාළව පන්ති ප්‍රාන්තරය මෙයාගේ මාත පන්තිය කියලා කියන ළමයි. එතකොට ඔයාලට මේ වගේ දත්ත සමූහයක් දුන්නම මේ වැඩිම අගයට අදාළ පන්ති ප්‍රාන්තරය තමයි උත්තරේ වෙන්න ඕනේ මාත පන්තිය කියන්නේ. හරි? හරිම ලේසි. මාත පන්තිය කියන්නේ මොකද්ද? වැඩිම අගයට අදාළ පන්ති ප්‍රාන්තරය. හරි? වැඩිම අගයට අදාළ පන්ති ප්‍රාන්තරය. මාත පන්ති. හරි? ඊළඟට මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන ළමයි පිළිවෙලට සැකසුවට පස්සේ අපේ දත්ත සමූහයක් ඒකොල්ලොන්ගේ හරි මැද ඉන්න කෙනා. හරි? පිළිවෙලට සැකසුවට පස්සේ දත්ත සමූහයක් යාළගේ හරි මැද ඉන්න කෙනා. ඒ කියන්නේ දැන් ඔයාලට දෙනවා 2 4 9 7 6 අර ඔහොම සංඛ්‍යාවක් දෙනවා. ඔය සංඛ්‍යා ටික වා පිළිවෙල කරලා ලියනවා කොහමද? දෙ පොඩි එකේ ඉඳන් ලොකු එකට 2 4 6 7 9. ඊට පස්සේ මෙයාගේ හරි මැද ඉන්න කෙනා මෙයා නෙමෙයි මෙයා නෙමෙයි මෙයා නෙමෙයි මෙයා නෙමෙයි මෙන්න මෙයා මෙන්න මෙයාට අපි කියනවා මධ්‍යස්ථය කියලා. හරි? මෙයාට අපි කියනවා මධ්‍යස්ථය කියලා. එතකොට මධ්‍යස්ථය හොයන්න පුළුවන් කොහොමද? මධ්‍යස්ථය යන බලන්න මේ සූත්‍රයක් තියෙනවා දෙකෙන් එක වාරයක් n ධන 1 දෙකෙන් එක වාරයක් n ධන 1 හරි n කියන්නේ දත්ත ගණන මෙයාගේ දත්ත කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි දත්ත පහක් තියෙනවා n ට එහෙනම් ආදේශ කරනවා 5 දෙකෙන් එක වාරයක් 5 ධන 1 5 ධන 1 කියන්නේ 6යි 2 6ෙන් බෙදුවා පස්සේ 3යි එහෙනම් ළමයි තුන්වන ස්ථානයේ ඉන්න දත්තය තමයි මෙයාගේ මධ්‍යස්ථය. එහෙනම් තුන්වෙනි ස්ථානෙන් කවුද? 1 2 3 මෙන්න මෙයා තමයි මධ්‍යස්ථය. තේරෙනවද නේද කියපු දේ? තුන්වෙනි ස්ථානෙන් කරන්නේ මධ්‍යස්ථය. ඊට පස්සේ අයිරසයෙන් අහන්න පුළුවන් පළමු චතුර්ථකය හොයන්න. තුන්වන චතුර්ථකය හොයන්න. එහෙනම් ළමයි මතක තියාගන්න. හරිද මතක තියාගන්න. පළමු චතුර්ථකය කියන්නේ Q1. Q1 වනේ මේ විදියමයි 4න් 1යි n ධන 1. හරි? Q1 Q2 කියන ළමයි මධ්‍යස්ථය. ඒ කියන්නේ දෙකෙන් එකයි n ධන 1. හරි. Q3 කියන්නේ හරිද තුන්වන චතුර්ථකය. එයා 4න් 3යි n ධන 1. හරි. ඔන්න ඔය සූත්‍රය මත තියාගත්තා නම් ඔයාලට පළවෙනි චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වන චතුර්ථකය එන ස්ථානය හොයාගන්න පුළුවන්. ස්ථානය හොයාගත්තට පස්සේ මොකද ළමයි වෙන්නේ? මෙයා මේ අපි හොයාගත්තේ මේ සුළු කරලා තුන්වන ස්ථානයේ මේ එක්කනේ තුන්වන ස්ථානයේ එහෙනම් මෙතින් යන තුන්වෙනි ස්ථානයට එක මෙයා නෙමේ දෙක මෙයා නෙමේ තුනා මෙන්න මේ ඉලක්කම තමයි එහෙනම් මෙයාගේ මධ්‍යස්ථ. ආය වගේ ස්ථානේ හොයාගත්තම පළවෙනි චතුර්ථකය කීයද දෙවෙනි චතුර්ථකය කීයද එකෙන් එක හොයාගන්න පුළුවන්. හරි ඔන්න පොදු ටික සාමාන්‍ය දත්ත නිරූපණය ඔයාලට ඕන කරන නෝමල් කරුණු ටික. හරි. දැන් අපි මධ්‍යගය ඊට පස්සේ ළමයි ඔයාලා ඉගෙන ගන්න දෙන මධ්‍යගය. හරි අන්න එකක් දාගමු. හරි මේක තියෙන නෝට් දීලා තියෙන ෂෝට් නෝට් ටියුටර් එකේ තියෙන මේවා හරි. මධ්‍යගය හොයන්න කිව්වොත් ළමයි ප්‍රන්ති ප්‍රාන්තරයක. හරිද? ප්‍රන්ති ප්‍රාන්තරයක මේ 10 20 ඉහළ සීමාව පහළ සීමාව. ඔයාලගේ දත්වල මේ තියෙන ඉහළ සීමාව පහළ සීමාව. එතකොට මෙන්න මේ දෙකේ එකතුව. හරි ප්‍රන්ති ප්‍රාන්තරයේ මෙන්න මේ දත් දෙක එකතුව. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් 10 ධන 20 මෙන්න මේ වගේ ප්‍රන්ති ප්‍රාන්තරයක් තිබ්බොත්. ඒක එකතුව බෙදන්න ඕන ළමයි දෙකෙන්. එතකොට 20යි 10 ගෙන් 30යි 30 දෙකෙන් බෙදුවම 15යි. එහෙනම් මෙන්න මේ ප්‍රන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය. හරිද? මෙන්න මේ ප්‍රන්ති ප්‍රාන්තරයේ මධ්‍යය. ඒ කියන්නේ 10 20 කියන ප්‍රන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය තමයි 15. හරි? 10 20 කියන ප්‍රන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය 15. එහෙනම් තව උදාහරණයක් ගත්තොත් මට කියනවා 20 30. එහෙනම් මොකද කරන්නේ? 20යි 30යි එකතු කරනවා 20 ධන 30.
එකතු කරලා දෙකෙන් බෙදුවා. එහෙනම් 50යි 50 දෙකෙන් බෙදුවම අපිට එනවා 25 කියලා මධ්‍යයගේ. තේරුණාද? ඔන්න ඔකයි මධ්‍යය කියන්නේ. ප්‍රතිභාන්තරයේ ඉහළ සීමා පහළ සීමා එකතු කළා දෙකෙන් බෙදුවා. හරිද? පැහැදිලිද? හරි. ඒකත් හරි. හරි. ඊළඟට අපි පළවෙනි ගානට යන්නද? හරි. අර මධ්‍යනේ සූත්‍රය දෙන්න මධ්‍යනේ ආකාර දෙකක් තියෙනවා. මධ්‍යනේ ඔයගොල්ලෝ සිග්මා fs වලින් හදනවා නම් මෙන්න මෙච්චරෙන් උත්තරේ ගන්න පුළුවන්. අර සිග්මා fs බෙදීම සිග්මා f මේ වගෝ ගාති කියලා දෙනවා මොනවද මේ කියලා. ඔයාලට තව ක්‍රමයක් තියෙනවා මධ්‍යනේ. එහෙම හදනවා නම් උපකල්පිත මධ්‍යයගය ගාන කියනවා යා කවුද කියලා. උපකල්පිත මධ්‍යයගය එකතු කිරීම සිග්මා fd බෙදීම සිග්මා f. හරිද? මෙන්න මේ ආකාර දෙකෙන් ඕන විදිහට ඔයගොල්ලෝ ගාන හදාගෙන යන්න පුළුවන්. හරිද? සුළු කිරීම ලේසි උපකල්පිත මධ්‍යයේදී සුළු කිරීම අමාරු fs වලින් යද්දී. කැමති විදිහට ලේසි ක්‍රමයක් හොයාගන්න පුළුවන්. හරි. ඔයාලා පළවෙනි ගාන අපිට කියනවා මෙන්න මේ විදිහට 0.10යි 10යි 20යි 20යි 30යි 40යි එහෙම 60 වෙනකන් යන්නේ. හරි. ටක් දාගමු. 0.10යි 10යි 20යි 20යි 30යි 30යි 40යි 40යි 50යි 50යි 60. හරි. ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් මෙතෙන් මධ්‍යයගය දාගන්න පුළුවන් ළමයි මේ දෙන එකතු කරලා දෙකෙන් බෙදලා 10යි බිංදුව එකතු කරාම 10යිමයි එයාව දෙකෙන් බෙදුවොත් 5යි 20යි 10යි එකතු කරාම කීයද ළමයි 20යි 10 එකතු කරාම 30යි එයාව දෙකෙන් බෙදුවම 15යි එහෙනම් ළමයි මේකේ කොහොමද යන්නේ 10 10 වැඩි වෙවි යන්නේ එහෙනම් අපිට එකෙන් හදදින් දෙයක් නැහැ 5ට 10ක් එකතු කරා 15යි 15ට 10ක් එකතු කරාම 25යි 25ට 10ක් නම් 35යි 35ට 10ක් නම් 45යි 45ට 10ක් නම් 55යි එකම විදිහට යන්නේ ඊට පස්සේ ඊට පස්සේ අපිට සංඛ්‍යාතය ගන්න පුළුවන් සංඛ්‍යාතය හරිද ඒක ගාන දීලා තියෙනවා ගාන කියන්නේ කොහොමද 7යි 8යි 14යි 7යි 8යි 14යි 10යි 5යි 6 7යි 8යි 14යි 10යි 5යි 6 හරි නේද දාගත්තා හරි ඔන්න අපිට ආව සංඛ්‍යාත තීරුව හරි ප්‍රතිමාන තීරුව හරි අපි මේ මධ්‍යගයේ තීරුව අපි පුරවගත්තා ඊට පස්සේ ළමයි සිග්මා f sorry සිග්මා n නෑ උදන් හරි ඊට ළමයි අපි මෙතන දාන්නේ fs තීරුව හරිද fs තීරුව fs කියන්නේ මේ දෙක ගුණ කරලා දාන්න ඕනේ 4 5 35යි 4 5 35 35 කියලා දැම්මා 8 වරක් 15 8 වත් 10 80 8 වත් 5 40යි 120යි 120යි හරි ඊට පස්සේ 25 වරක් 14 25ව 10ක් 250යි 25ව 4ක් කියන්නේ 100යි එහෙනම් 350යි 350යි ඊට පස්සේ 35ව 10ක් 35ව 10ක් කියන්නේ 350යි 45ව 5ක් හරිද 45ව දෙකක් කියන්නේ 90යි 45ව 4ක් කියන්නේ එතකොට 180යි 180 වල තව 45ක් ආවොත් තව 50ක් ආවොත් 230යි එහෙනම් 225යි මේ සුළු කිරීම හිතෙන් හදන්නේ වැරදි වෙන ටක් ගාලා chat එකට දාන්න හරි 55ව 6ක් 6ක් 5 30යි 300යි 6ක් 5 30යි 300යි 30යි කියන්නේ 330යි හරි බලන්න සුළු කිරීම වල මොකක්ද වැරද්දද ටක් ගාලා බලන්න හරි ඊට මේ සංඛ්‍යා තීරුව අපි එකතු කරන්න ඕනේ 8යි 7යි 15යි 15යි 14යි කියන්නේ 29යි 29යි 10යි කියන්නේ 39යි 39යි 6යි කියන්නේ 45යි 45යි 5යි කියන්නේ 50යි දත්ත ගන්න 50යි එහෙනම් සිග්මා f තීරුව මෙයා f තීරුව ළමයි
මෙයා x තීරුව ළමයි. එතකොට f තීරුව එකතුව කියන්නේ මේ සිග්මා ලකුණෙන් කියන්නේ එකතුව කියන එක. එහෙනම් සිග්මා f හරි සිග්මා ලකුණෙන් කියන්නේ එකතුව කියන එක. එහෙනම් සිග්මා f සමානයි 50යි. මේකෙත් අපිට මේ තීර එකතුව ඕනේ. මේ තීර fs නේ. එහෙනම් අපිට ඕනේ සිග්මා fs තීර එකතු කරමු. 5යි 5යි 10න් බිඳුවයි ඉතුරු 1යි 3යි 1යි 4යි 4යි 2යි 6යි 6යි 10යි 16යි 16යි 2යි 18යි 18යි 3යි 21යි 21න් 1 දැම්මා ඉතුරු 2. ආයෙත් 2යි 1යි 3යි 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 6යි 6යි 3යි 9යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 1410යි. හරිද බලන්න සුළු කිරීම ටික. හරිද? ටක් ගාලා වගුව ගහගන්න. හරි ලේසියෙන් මධ්‍ය අගය ගන්න. මේ ඊළඟ ගුණ කරලා දාගෙන යන්න ඇති. හරි. ඔයාලට ගානේ උපකල්පිත මධ්‍යයෙන් ගන්න ඕන ඒත් ඒක හරි. ඔයාලට ඕන ක්‍රමයෙන් හදන්න පුළුවන්. ඔයාලට ඕන ක්‍රමයකින් හදන්න පුළුවන් හරි. අනිවාර්ය කියලා ගන්න නැහැ. උපකල්පිත මධ්‍යයෙන් හෝ අන් ක්‍රමයකින් කැමති ක්‍රමයකට හදන්න. හරි. ඕක සුළු කරලා පස්සේ අපිට එනවා වගේ මධ්‍යයේ බිඳුව බිඳුව කැපෙන 141 පහෙන් බෙදන්නයි තියෙන්නේ. හරිද? එතකොට අපි ගමු මේකේ fs මෙයාගේ fs ගමු ටක් ගාලා මේ මධ්‍යනේ ගමු. අපිට මෙයාගේ මධ්‍යනේ එනවා. මධ්‍යනේ සමානයි සිග්මා fs බෙදීම සිග්මා f. ඒ කියන්නේ 1410 බෙදන්න ඕනේ 50න් බිඳුව කැපෙන 141 පහෙන් බෙදන්නයි තියෙන්නේ. 5ව 2යි 10යි ඉතුරු 4යි 41ට 5ව 8යි 8ක් 40යි ඉතුරු 1යි දශම දෙක තිබ්බා 10ට 5ව 2යි. එහෙනම් අපිට එනවා උත්තරය 28.2 කියලා. මොනවද ළමයි මේ හොයන්න කියන්නේ? මාතපන්තියේ මධ්‍යයේ උපකල්පිත මධ්‍ය ලෙස වෙන x1 මෙම වැඩසටහන සම්බන්ධව මධ්‍යය දින ගන්න. මධ්‍යන වශයෙන් දින ගන්නක් අපිට එන්නේ. හරිද? x1 සහභාගී මධ්‍යන දින ගන්න මේ තියෙන්නේ. හරි? මධ්‍යයෙන් දින ගන්න. උපකල්පිත මධ්‍යයෙන් හදලා බලන්න උත්තරේ එන්නේ මොකක්ද කියලා. හරි. ඔයාලට ඕලේ පේපර් එකේ තෝරන ක්‍රමයකට හදන්න පුළුවන් ගන්න. FS ගන්නත් පුළුවන්, D ගන්නත් පුළුවන්. එහෙම ක්‍රමයක් ඔකට වෙන් කරන්නේ නැහැ. අනිවාර්යෙන් මේකෙන් කරන්න කියලා කියන්නේ. හරි. හරි. එහෙනම් ආසන්න වශයෙන් ළමයෙක් කොච්චර කාලයක් වැඩ කරලා තියෙනවද? එක් ළමයෙක් ආසන්න වශයෙන් හරිද එක් ළමයෙක් ඔන්න මධ්‍යනේ මම අර කියලා දුන්නේ. මධ්‍යනේ x1 මේ වැඩසටහන සම්බන්ධව මධ්‍යන දින ගන්න. හරි. අයන x1 ආසන්න වශයෙන් දින 28.2. හරි. එහෙනම් දින 28ට සහභාගීලා දෙන ආසන්න වශයෙන්. ඊළඟ ප්‍රශ්නේ. දිනකට මිනිත්තු 80ක කාලයක් එක් විෂයක් ඉගැන්වීම සිදු කරන අතර දිනකදී විෂයන් 3ම ඉගැන්වීම කටයුතු සිදු කරනු ලබයි. දිනකට මිනිත්තු 80යි ඒ වගේ විෂයන් 3ක් කරනවලු. x1 මාස දෙකක් තුළදී ඉගෙනගත් මධ්‍යන කාලය පැය කොච්චරද? හරි. අපි කලින් හෙව්වේ මොකද ළමයි? x1 මේ වැඩසටහනට සම්බන්ධව මධ්‍යන දින ගන්නනේ. මධ්‍යන දින ගන්න 28යි. හරිද? එතකොට මේ දින 28ක 28ක් සාමාන්‍යයෙන් ඒතර මාසික කාලයක් විතර අපි ගන්න පුළුවන්. එතකොට අපිට කියනවා x1 මෙන්න මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙනවා මාසෙට. එතකොට මිනිත්තු 80යි එක විෂයක් ඒ වගේ විෂයන් 3ක් කරන දවසට එහෙනම් දවසට කොච්චර කාලයක් කරනවද? 80 වැඩි කිරීම 3. එහෙනම් මිනිත්තු 240ක වැඩ කරන දවසට. ඒ වගේ දවස් කීයද ළමයි? ඒ වගේ දවස් කීයද මේකේ? මාස දෙකක් කියනවනේ. මාස දෙකක් තුලදී ඉගෙනගත් මධ්‍යන කාලය පැය වලින් ගන්නනේ. එහෙනම් ඒතර ඔයගොල්ලෝ මෙන්න මේක වගේ දෙකක් කියලා ගත්තා නම් හරි. මොකද x1 මාසයකට මෙච්චරයි යන්නේ මධ්‍යන වශයෙන්. වැඩ කරන කාලය. හරිද? වැඩ කරන දින ගන්න මෙච්චරයි. එහෙනම් මෙන්න මේ ගාන වගේ දෙකකින් වැඩ කරා නම් හරි. හරි සුළු කරමන් කට්ටිය.
හරි. එහෙනම් x සිසුවෙක් x සිසුවෙක් මාසෙට මෙන්න මෙච්චර දින ගාණක් කියනවා. දින 28ක් කියනවා. හරිද? දින 28ක් කියනවා. ඒතර දිනකට කොච්චර වැඩ කරනවද? දිනකට මිනිත්තු 80ක් කරන එක සබ්ජෙක්ට් එක. ඒ වගේ සබ්ජෙක්ට් කීයක් දිනකට කරනවද? ඒ වගේ සබ්ජෙක්ට් 3ක් කරනවා. හරිද? දිනකට මිනිත්තු 80ක් කරනවා. ඒ වගේ සබ්ජෙක්ට් 3ක් කරනවා. මෙයා මාසකට එන්නේ දින 28යි. ඒ වගේ මාස කීයකද අපිට අහන්නේ? ඒ වගේ මාස දෙකක අපිට අහන්නේ. ඒතර අපිට මේක සුළු කරා නම් අපිට මිනිත්තු වලින් එන උත්තරේ කීයද කියලා. හරිද? ඕක ගුණ කරලා මිනිත්තු වලින් උත්තරේ කීයද කියලා බලන්න. හරිද? ඕක පැය කරන්න නම් මොකද කරන්න ඕනේ? මිනිත්තු 60ක් කියන්නේ පැයනේ ළමයි. එහෙනම් මෙයාව 60ෙන් බෙදන්න. මෙන්න මේ උත්තරේ 60ෙන් බෙදුවනම් අපිට පැය වලින්ම උත්තර එනවා. දානේ අහන්නේ පැය වලින්නේ. මේක සුළු කරාම මිනිත්තු වලින් එන්නේ. අපි අර 60ෙන් බෙදුණා අපිට පැය වලින්ම එනවා. හරි? එහෙනම් දැන් සුළු කරමු. මේ පැත්තේ බිඳුවට මේ පැත්තේ බිඳුව කැපෙනවා 6 1යි. හරිද? නෑ අපි 6 දෙකෙන් බෙදුවා 6 දෙකෙන් බෙදුවම 3යි. 2 දෙකෙන් බෙදුවම 1යි. ආයෙත් මේ පැත්තේ 3ට මේ පැත්තේ 3ක් කැපෙනවා. එහෙනම් අපිට උඩ වැඩි කරන් දිනේ 28 8න් විතරයි. දැක්කන් ලස්සන සුළුච්චේද? 28 ගුණ කරනවා 8ෙන්. හරි? 28 8ෙන් ගුණ කරොත් 8 වරක් 8 64න් 4යි ඉතුරු 6යි. 8 වරක් 2 16යි 16 6යි 22යි. අපිට එනවා මෙයා මාස දෙකට පැය 224ක් වැඩ කරලා තියෙනවා. මාස දෙකට පැය 224ක් වැඩ කරලා තියෙනවා. හරි? දිනකට මිනිත්තු 80 එක සබ්ජෙක්ට් එකක් ඒ වගේ සබ්ජෙක්ට් 3ක් කරනවලු. එහෙනම් 3ෙන් වැඩි කරා. මාසයකට මේගොල්ලෝගේ මධ්‍යන කාලයේ වැඩ කරන්නේ දවස් 28ක් වගේලු. එහෙනම් මේක වැඩි කරා දවස් 28යි. ඒ වගේ මාස දෙකක් අපිට කියන්නේ නේද? එක වැඩි කරා දෙක. අසුළු කරා මෙන්න මෙච්චරක් වෙන ඔක්කොම මිනිත්තු අපිට පැය වලින් අහන්න නිසා අපි ආව 60ෙන් බෙද. හරි? අයන 60ෙන් බෙදුවා පස්සේ අපිට උත්තර වෙනවා පැය 224ක් කියලා. හරි? රෝමිලක් අංක 4. අපිට කියනවා පැයක කාලයක් සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමේදී රුපියල් 262.50ක මුදල වැයවන්නේ නම් මාසකදී සියලු සිසුන් අන්තර්ජාලය පරිශීලනයේදී වැය කළ මුළු මුදල කොපමණද? හරිද? සියලු සිසුන් කියවට පස්සේ සිසුන් කීයද ළමයි? සිසුන් ඔක්කොම 50ක් ඉන්නවා. හරිද? මාසකදී යන්නේ. එහෙනම් සුළු කරමු බලන්න. හරි? ඔක්කොම සිසුන් ඉන්නවා 50ක්. එක සිසුවෙක්. හරිද? මේ තියෙන එක සිසුවෙක් මාස 2කට කරන කාලෙනේ. එක සිසුවෙක් මාස 2කට කරන කාලේ. හරිද? එහෙනම් මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මාසයකට සිසුන් 50 දෙනාම මේ එක සිසුවෙක් මාස 2කටනේ. එහෙනම් එක මාසයකට එක සිසුවෙක්. එක මාසයකට එක සිසුවෙක් ගත කරන කාලය. එක මාසයකට එක සිසුවෙක්. කොච්චරයිද? මෙන්න මේක දෙකෙන් බෙදුවා හරිය. මේ තියෙන මාස 2කනේ. එයාව දෙකෙන් බෙදනවා. එතකොට 1 2. ඒ කියන්නේ පැය 112ක් කරන මාසෙට එක්කෙනෙක්. ඒ වගේ සිසුන් කීයක් ඉන්නවද ළමයි? ඒ වගේ සිසුන් 50ක් ඉන්නවා. එහෙනම් එයා වැඩි කරනවා 50. හරි? 112 50න් වැඩි කරා නම් හරි. 5 රක් 2 10යි බිඳුවයි ඉතුරු 1යි. 5 රක් 5යි 1යි 6යි. 5 රක් 5යි. අකට බිඳුවක් දැම්මා. එහෙනම් මේ සිසුන් ඔක්කොම පැය 5600ක් වැඩ කරනවා මාසෙට. හරි? මාසෙට 5600ක් වැඩ කරනවා. එතකොට එක පැයකට 262.50යි නම් මේ 5600 ගුණ කරන්න ඕනේ 262.50. හරි? 262.50න් ගුණ කරන්න ඕනේ 5600 වැය වෙන මුළු ගාන හොයන්න. එහෙනම් 5600 ගුණ කරන්න 262.5න් දශම අමතක කරලා ගුණ කරලා අන්තිමට දශම ස්ථානයක් තියන්න. හරි? දශම අමතක කරලා ගුණ කරලා දශම ස්ථානයක් තියන්න. අපිට උත්තරේ එනවා. ඔගේ උත්තරේ එනවා 14,70,000ක් කියලා. 14,70,000ක් කියලා උත්තරේ එනවා. හරිද? එතකොට මෙතන උත්තරය අපිට එනවා. පැය 5600 වැඩි කරා අපි පැයකට ගෙවන ගාණෙන් ඒ කියන්නේ 262.5න්. ඒතර උත්තරේ එනවා රුපියල් 14,70,000ක් කියලා. 14,70,000ක් කියලා එනවා. හරි? ඊට පස්සේ අහනවා Google ආයතනය මගින් මාසකදී ඕනට ලැබෙන මුළු මුදලෙන් 5% කොමිස් මුදලක් එම වැඩසටහන මෙහෙයන ලබන
මෙම රට ආයතන ලබා දෙන්නේ නම් වැඩසටහන මෙවන ලබන මෙරට ආයතනයට මාස දෙක තුලදී ලැබෙන කොමිස් මුදල. මෙන්න මේ මුදලෙන් හරිද? මෙන්න මේ මුදලෙන් 5ක් දෙනවලු මේ ආයතනයට. හරිද? මේ මුදලෙන් 5ක් දෙනවා නම් මේ ආයතනයට මොකද කරන්න ඕන? හරි. 5ක් දෙනවා නම් කොමිස් මුදලක් අන්න ඒ වගේ මාස දෙකක අහන්න. එහෙනම් 14,70,000න් 5ක් දෙනවලු. හරිද? 5ක් දෙනවලු දෙපාරකට. ඒ කියන්නේ මාස දෙකකට. එක මාසෙට 105යි නම් ඊළඟ මාසෙට තව 105. ඒ වගේ. හරි. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තේ බිංදු දෙකට බිංදුවක් කැපෙනවා. හරිද? 14,000 1,40,000 නෑ 14,700 නේ 14,700 වැඩි කරන්න ඕනේ 5න් වැඩි කරන්න ඕනේ 2න්. ඒ කියන්නේ 10න් ගුණ කරන්න. 14,700 ගුණ කරන්න ඕනේ 10න්. ඒ කියන්නේ 14.2යි අකට බිංදුවක් ආවේ. ඒ කියන්නේ මාස දෙකට කීයක් හම්බ වෙනවද මේ ආයතන? රුපියල් 1,40,000ක් දෙනවා. හරි? රුපියල් 1,40,000ක් දෙනවා මාස දෙකට මේ ආයතනයට. ටක් ගාලා හදාගන්න. හරි?